අයිබුවන් සුබ දවසක් හැම දෙනාටම කාලෙකින් වීඩියෝ එකක් දාන්නත් බැරුණා මම ඇත්තටම පොඩ්ඩක් කාර්යබහුල වෙලා හිටියේ බිසි වැඩි මට පොඩ්ඩක් ඒක හින්දා දැන් මගෙන් හුඟ දෙනෙක් අහලා තියෙනවා මේ රට යද්දී ඒජන්සියෙන්ද යන්න ඕනේ ගවර්න්මන්ට් එක හරහා යනවද මොකද්ද හොඳ කියලා. ඇත්තට දැන් මේකට බැලුවොත් එහෙම දැන් අපි මේ ලංකාවේ තියෙන සිටුේෂන් එකත් එක්ක කොහොමත් හැමෝම බලන්නේ රටකට යන්නනේ. ඒක තමයි හීනේ. එතකොට දැන් මේ රටවල් යන එකනොත් මේ ඊශ්‍රායලයට යවන එකේ ඇත්තටම රජයෙන් තමයි වැඩිම මං හිතන්නේ වීසා කොටසක් කරන්නේ. ඊට පස්සේ දැන් මේ ඒජන්සිස් හුඟක් මේ වැඩේ බාරගෙන තියෙනවා. එතකොට ඒජන්සි වලින් වැඩිපුර කට්ටියව යවන්නේ ඇත්තටම මේ යවන්න ඉස්සලා ඉන්ටර්වයුව කරලා සමහරක් විට මේක හැබැයි මේ කාලය ඔයාලට යන්න ගත වෙන කාලය මාස 7ක් 8ක් වගේ වෙන වෙලාවලුත් තියෙනවා. සමහර මාස 4න් විතර ගියපු අයත් ඉන්නවා කියලා මට කතා කරලා තියෙනවා. මගේ යාළුවෝත් ඉන්නවා. ඔය ගෲප්ස් එහෙම තියෙනවානේ ඊශ්‍රායල් ඉන්න අයගේ. එතකොට ඒ කට්ටිය කියන්නේ කාලයක් යනවා සමහරක් වෙලාවට මාස 7-8ක් වෙනකන් යනවා කියලා. එතකොට දැනට නම් මේ ගවර්න්මන්ට් එකෙන් තමයි මේ හොටෙල් ඇන්ඩ් රෙස්ටුරන්ට් වගේ ජොබ් වලට වැඩිපුර යවන්නේ. මොකද ප්‍රයිවට් ඒජන්සිස් වලින් කරන අය ඉන්නවා. නමුත් වැඩි අවස්ථාව තියෙන්නේ කෝටා එකෙන් වැඩි යවන්නේ රෙස්ටුරන්ට් ඇන්ඩ් හොටෙල් වලට ගවර්න්මන්ට් එකෙන් තමයි මේ රික්‍රූට් කරන්නේ. මොකද එයාලට තමයි වැඩි වීසා ගාණක් තියෙන්නේ. නමුත් මෙතන දැන් සමහරු දැන් වෙන ජොබ්ස් වලට ගිහිල්ලා එහෙදි මාරු වෙච්ච අයත් ඉන්නවා. සමහර වීසා නැතුවත් මාරු වෙනවා. හැබැයි වීසා නැතුව නම් මොන රටක වුණත් ඊශ්‍රායල් නෙවෙයි කිසිම රටක වීසා නැතුව නම් වැඩ කරන එක එච්චර සුදුසු නෑ. මොකද ඒක ටිකක් ඩේන්ජර් වැඩි හින්දා. එතකොට වැඩිපුර සේවකයෝ පිරිසක් මේ ඒජන්සි වලින් යව්වේ මෙච්චර දවස් කන්ස්ට්‍රක්ෂන් වලින්. ඇත්තටම කිව්වොත් එහෙම කන්ස්ට්‍රක්ෂන් වල වැඩ පොඩ්ඩක් අමාරුයි. දන්න ඔය මැද පෙරදිග දැන් ඊශ්‍රායල් කියන්නේ මේ මැද පෙරදිග කෙළවරේ තියෙන රටක් නෙමේ මේ ලෙබනන් එහෙම හරි. එතකොට දන්නවා මේ රටවල් වල වැඩ කරන අය කාලෙකට අර කාලගුණ තත්ත්වය කොහොමද කියලා රස්නේ මේ මැයි ජූනි ජූලි අගෝස්තු වගේ වෙද්දී පට්ට රස්නේ එළිය වැඩ කරන්න වෙනවා. එතකොට පොඩි කට්ටක් තියෙනවා. මේ හැබැයි මේ කන්ස්ට්‍රක්ෂන් වැඩ එහෙම නැත්නම් ටයිල් වැඩ ඒ වගේ මොන වැඩ කරත් මේ කන්ස්ට්‍රක්ෂන් සයිඩ් එකේ වැඩ පොඩ්ඩක් ඇත්තටම ටෆ් වුණාට මේ සැලරි එක සාමාන්‍යයෙන් එකම වගේ සැලරි එකක් තමයි මේ මොන ඔය කැටගරි එකට ගියත් ඔයාලට කරන්න තියෙන. ඔයාලා කරන එන්වයරන්මන්ට් එක තමයි පොඩ්ඩක් අවුල් වෙන්නේ. එතකොට දැන් හොටෙල් වගේ ෆීල්ඩ් එකක අර ඇතුලේ වැඩ කරාට මේ කන්ස්ට්‍රක්ෂන් වගේ කට්ටිය එළිය වැඩ කරන්න ගියොත් එහෙම එතන එහෙම ප්‍රශ්නයක් වෙනවා. එතකොට දැන් මේ කන්ස්ට්‍රක්ෂන් වලත් වැඩිපුර නම් ගවර්න්මන්ට් යවුවේ. දැන් නම් ඒජන්සි වලනුත් යවනවා. දැන් හොටෙල්ස් වලට බැලුවොත් එහෙම වැඩිපුරම මේ ගවර්න්මන්ට් එකෙන් තමයි යවන්නේ. හැබැයි මේ ගවර්න්මන්ට් එකෙන් යන ප්‍රොසීඩියර් එක සෑහෙන්න කල් යනවා කියලා කට්ටිය කියනවා. මේ දුවවනවා ඊට පස්සේ මේක ඉංග්‍රීසි ටෙස්ට් තියෙනවා ඊට පස්සේ කෝසස් කරනවා. එහෙම කරලා වීසා ආපු නැති අයත් ලිස්ට් වල ඉන්නවා. ගෲප්ස් හදාගත්ත කට්ටියත් ඉන්නවා. ආණ්ඩුවෙනුත් මේ බියුරෝ එකෙන් කියනවා ඉන්න කියලා. එතකොට එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ කෙයාගිව ගත්තොත් එහෙම කෙයාගිව කරනවා නම් අනිවාර්යෙන්ම ඔයාලා දන්නවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කෝසස් තියෙනවා. ඒ කෝස් එක කරන්න ඕනේ දවස් 45. වැඩි chance එක තියෙන්නේ ගෑනු ළමයිට. පිරිමි අයට chance එක තියෙනවා 100ක් ගියොත් 5ක් වගේ තමයි. ඒකෙනොත් ඔයාලා දන්නවා මේ කෙයාගිව එකේ වීසා එන්න ගවර්න්මන්ට් ලිස්ට් එකේ හිටියත් වීසා එන්නේ නැහැ වෙලාවකට. ඒකත් පිටින් කාට හරි කියලා තමයි ගෙන්න ගන්න වෙන්නේ. එතකොට ලක්ෂ 30ක් 35ක් ඉල්ලනවා 40ක් ඉල්ලනවා එහෙම වෙනවා. දැන් හුඟක් කට්ටිය කියනවා ඒජන්සි වලින් කීයක් විතර ගන්නවද කියලා මගෙන් අහනවා. ඒජන්සි වලින් ගන්න ගාන ඇත්තටම එකිනෙකට වෙනස්. ඒජන්සි වලින් සමහරක් වෙලාවට ලක්ෂ 50කට ආසන්නව ගත්ත අයත් ඉන්නවා. දැන් මේ මෑතකදීම ගියපු අය මම ඒජන්සිය නම කියන්නේ නැහැ. ඒ කට්ටිය ලක්ෂ 48ක් විතර තියලා තව 47ක් විතර දීලා තව ලක්ෂ 3ක් විතර අරගෙන තිබ්බා. මේ ඒ කියන්නේ කෙලින්ම මේ ෆ්ලයිට් යන්නේ නැති හින්දා. එතකොට වෙන ජෝර්දාන් හරහා හරි බස් වල යනවා. ඔහොම ප්‍රශ්න තියෙනවා. එතකොට හැබැයි මේ ඒජන්සි වලින් ඕ කට්ටියකින් කීයක් ගත්තත් සුපර් මාකට් වලටත් එහෙමයි. සුපර් මාකට් වලත් ඒජන්සි වලින් යවන සුපර් මාකට් වලට යවන අය තියෙනවා. හැබැයි වයස අවුරුදු 45 වගේ අඩු අය තමයි සුපර් මාකට් වල නම් තියෙන්නේ. කන්ස්ට්‍රක්ෂන් වගේ වට නම් වයස අවුරුදු 60 දක්වා වගේ යන්න chance එක තියෙන තැන් තියෙනවා. මේ කෝකට ගියත් ඒජන්සි එකකින් යනවා නම් අනිවාර්යෙන් ලක්ෂ 45ක් 50ක් අතේ තියාගෙන තමයි ඔය කට්ටියට බහින්න වෙන්නේ. කොහොම කිව්වත් අතරමැදියෝ කතා කරන අය එහෙම ගිහිල්ලා ලක්ෂ 50ක් විතර සෙට් වෙනවා. හැබැයි ඔයාලා දන්නවා ඔයාලා පේමන්ට් එක කරාට එයාලා ඔයාලට රිසිප්ට් දෙන්නේ නැහැ ලක්ෂ 50ට. බොහෝ විට මට කියලා තියෙනවා ගියපු අය ලක්ෂ 13මාරක් වගේ තමයි දෙන්නේ. ඉතින් ඔයාලගේ හීනේ ජය ගන්න නම් ඉතින් ලක්ෂ 13මාරකට රිසිප්ට් එකක් හරි අරගෙන ඉතිරි එකට දෙන්නේ නැහැ. මොකද ගවර්න්මන්ට් එකෙන් එයාලට කියලා තියෙන ගාන තමයි හරි ගාන ඒක. නමුත් ඒජන්සි වලින් ඉතින් මේ ඒ කට්ටිය ඉතින් ගන්නවා එච්චර ලොකු ගාණක් ගන්නවා. ඔයාලා කල්පනා කරලා බලන්න ඉතින් ගවර්න්මන්ට් එකේ කාලයක් ඉඳලා යනවාද සල්ලි තියෙනවා නම් හැබැයි ලක්ෂ 10කට ආසන්න පඩියක් හොයාගන්න පුළුවන්. ඉතින් ගාන කවර් කරගන්න පුළුවන් කාලයක් යද්දි
ඔයාලා කැමති තැනකින් try කරලා බලන්න. මේ අවුරුද්ද ඉතින් ගොඩ යනවා නම් බලමු ඉතින් කොහෙන් හරි ඒජන්සි එකකින් හරි මම ඒජන්සි ලිස්ට් එකක් නම් තියෙනවා සාමාන්‍යයෙන් කට්ටිය ගියපු තැන්. ඔයාලට ඒජන්සි ලිස්ට් එක ඕන නම් පොඩ්ඩක් මට මැසේජ් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න මේකට මම එවන්නම් ඒජන්සි ලිස්ට් එක දාන්නම්.